හෙළවෙදකමේ මහා බලගතු රහස වකුගඩු රෝග සහ ඉරුවාරදේ නසන අපේ රටේ කොට්ට මුරුංගා විශේෂය. අද මම ඔබට කියලා දෙන්න යන්නේ අපේ ගෙවතුවල තිබිලා අද කාලේ අභාවයට යන හැබැයි මුළු ලෝකෙම මවිත කරවන ඖෂධීය ගුණයක් තියෙන අපූර්ව ශාකයක් ගැන. ඒ තමයි අපේ රටේ පැරණි කොට්ට මුරුංගා විශේෂය. දැන් අපි දකින සාමාන්‍ය මුරුංගා ගස් වලට වඩා මේ ගස ගොඩක් වෙනස්. මේ ගස් ඉතා විශාලව වැඩෙනවා. කරල් හටගන්න ගොඩක් කල් යනවා වගේම කරල් බහුලව හටගන්නෙත් නැහැ. මේවායේ කරල් අඟල් 8ත් 10ත් අතර දිගයි. හැබැයි සාමාන්‍ය මුරුංගා වලට වඩා ගොඩක් මහතයි. කරලක යට තියෙන්නේ 6ක් හෝ 7ක් විතරයි. ඔබ දන්නවද මේ කොට්ට මුරුංගා කියන්නේ නිකම්ම ආහාරයක් නෙවෙයි. ඒක පරිසර පද්ධතියක් ආරක්ෂා කරන ආරක්ෂකයෙක්. මේ ගස පසේ තෙතමනේ රඳවා ගන්න උදව් කරනවා වගේම අවට තියෙන අනෙක් ශාකවලට හැදෙන දිලීර සහ බැක්ටීරියා රෝගවලට එරෙහිව සටන් කරනවා. විශේෂයෙන්ම බුලත් වගා කරන අය බුලත් කොවුල් වලට මේ කොට්ට මුරුංගා සිටෙව්වොත් බුලත් වලට වැළඳෙන රෝග සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න පුරුවන්. හෙළ වෙදකමේදී මේ ගසේ සෑම කොටසක්ම ඖෂධ ලෙස යොදා ගන්නවා. මුරුංගා කියන්නේ උෂ්ණාධික ආහාරයක් වුණත් අපේ පැරණි අම්මලා මේවා උයන ක්‍රමයක් තිබුණා. හොඳින් පොල් කිරි එකතු කරලා ව්‍යංජනයක් විදිහට හැදුවම ඒ උෂ්ණ ගතිය නැති වෙලා යනවා. කොට්ට මුරුංගාවල තියෙන ලොකුම විශේෂත්වය තමයි අපේ ආමාශයේ සහ බඩවැල්වල බැඳිලා තියෙන ඕනෑම වසවිසක්, කාරම් ගතියක් සහ අම්ල පිත්ත ප්‍රදාහ නිසා ඇති වුණු තුවාලවල අපද්‍රව්‍ය මල මුත්‍රා මගින් පිටතට ඇදලා දාන්න තියෙන පුදුමාකාර හැකියාව. අද කාලේ ගොඩක් දෙනෙක් පීඩා විඳින රෝගයක් තමයි ඉරුවාරදය. එහෙමත් නැත්නම් මයිග්‍රේන්. බටහිර වෛද්‍ය විද්‍යාවේ මේකට ස්ථිර විසඳුම් නැති වුණාට හෙළ වෙදකමේදී කොට්ට මුරුංගා පොතු ඉස්ම භාවිතා කරලා නස්න කිරීම මගින් හිස් කබලේ කෝටරක ඇතුලේ ගල් වෙලා තියෙන සෙම සහ අපද්‍රව්‍ය සියල්ල ඉවත් කරලා ඉරුවාරදය නිට්ටාවටම සුව කරනවා. තවත් පුදුම හිතන කතාවක් තියෙනවා. අප්‍රිකාව වගේ රටවල ජලහිඟය උග්‍ර වුණත් මඩ මිශ්‍ර අපිරිසිදු ජලය පිරිසිදු කරගන්න ඕන් කරන්නේ මේ කොට්ට මුරුංගායට තලලා වතුරට එකතු කරන එකයි. පැය 2-3ක් යද්දී වතුරේ තියෙන සියලුම අහිතකර සංඝටක ගුරුත්වාකර්ෂණය මගින් අඩියට තැන්පත් කරලා ජලය වීදුරුවක් වගේ පිරිසිදු කරන්න මේ ඇටවලට පුළුවන්. අන්න ඒ නිසයි අපේ රටේ වකුගඩු රෝගීන් වැඩි වුණාට අප්‍රිකාවේ එවැනි තත්වයක් නැත්තේ. කොට්ට මුරුංගා ඇට කියන්නේ ලේ ධාතුව පිරිසිදු කරන, ඇට මිදුළු තුල රතු රුධිරාණු නිෂ්පාදනය වැඩි කරන මහා බලගතු ශක්තිජනක ආහාරයක්. මුරුංගා කරලේ හැඩය සහ ඇටේ හැඩය ගත්තම ඒවා හරියට අපේ කොඳුනා රට්ටිය වගේ. ඒ නිසාම මේවා ආහාරයට ගැනීමෙන් ශරීරයේ දරාගැනීමේ ශක්තිය වැඩි වෙනවා වගේම ආතරයිටිස් වගේ සන්ධි රෝග වැළඳීමේ අවදානම නැති කරනවා. ඉතින් යාළුවනේ ඔබේ වැටයිනිමකට හේනට හෝ ගෙවත්තට කොට්ට මුරුංගා කෝටුවක් හිටවන්න අමතක කරන්න එපා. ඒක අනාගත පරපුරට ඔග දෙන වටිනාම ඖෂධ ගබඩාවක් වේවි. මේ වැදගත් තොරතුරු තවත් කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න. අපේ හෙළ උරුමය ගැන තවත් තොරතුරු දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.